ආයුබෝවන් ඔබ මේක සිටින්නේ SL විෂන් නිවුස් සමගින්. චීනය ලොව වැඩිම ගුවන් සේවා ලාභීන් සංඛ්‍යාව හිමි රට බවට පත්වෙයි. චීනය ලොව වැඩිම ගුවන් සේවාලාභීන් සංඛ්‍යාව හිමි රට බවට පත්ව ඇති බව චීන ජාතික සිවිල් ගුවන් සේවා මහා පරිපාලනය අද නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණා. එම ප්‍රකාශය අනුව 2025 වසර තුළ චීනයේ ගුවන් සේවා භාවිතා කළ මගීන්ගේ සංඛ්‍යාව කෝටි 50 ඉක්මවා ගොස් ඇති බවත් එය ලෝකයේ ඉහළම ගුවන් මගී සංඛ්‍යාව ලෙස වාර්තා වේ. 2025 වසරේදී චීන සිවිල් ගුවන් සේවා අංශය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශාල අවධානයක් යොමු කර ඇති අතර එම අරමුණ සඳහා චීන යුවාන් බිලියන 120ක වටිනාකමකින් යුත් ස්ථාවර වත්කම් ආයෝජනය කර තිබෙනවා. එසේම වසර තුළ දේශීය ආර්ථිකයේ පැවති වර්ධනය සමග චීන සිවිල් ගුවන් සේවා අංශය චීන යුවාන් බිලියන 6.5ක ලාභයක් අත්කර ගැනීමටද සමත්ව තිබෙනවා.